හරි. මම වැල්ලවායි හිඟුරු කඩුවේ කවින්ද. දැන් මාස 6ක් විතර බටු වගාව කරගෙන යනවා. ඒ කරගෙන යද්දී කලින් ඉස්සෙල්ලාම මුල් වතාවේදී එක එක වෙන බෙහෙත් වර්ග ගැහුවා. එතකොට අස්වැන්න එච්චර ආවේ නැහැ සාමාන්‍ය ක්වොලිටියට. දැන් ඒකලා ඒ බෙහෙත් ගහලා ඒ බෙහෙත් වර්ග ගහලා මාස 3කින් විතර පස්සේ ඔයාලගේ SS ප්ලාන්ටේෂන් එකේ ඇමිනෝ ගීන් එක ගැහුවා ඉස්සෙල්ලාම පැල කාලේ. එතකොට ඒක ගැහුවට පස්සේ ගහලා සති 3ක් විතර ගියාට පස්සේ ගස්වල දරු එහෙම ආව හොඳට අඩලා. ඊට පස්සේ ඔයාලා ගැහුවා ඇමිනෝ පොටෑස් එක. ඒ පොටෑස් එක ගැහුවට පස්සේ මේ ගස්වල සාමාන්‍ය මල් කියන්නේ කලින්ට වැඩිය සාමාන්‍ය මල් හොඳට වැඩිලා ආව මල් ටික සාමාන්‍යයෙන් ගෙඩිත් එක්ක ඇමිනෝ පොටෑස් එකේ එකලා ඊළඟට දැන් සාමාන්‍ය ඉස්සෙල්ලාම කැඩුවේ අර කලින් එක එක බෙහෙත් ගහද්දි කැඩුවේ සාමාන්‍ය පොහොර කවර 6ක් 7ක් විතර කැඩුවේ. දැන් ඔයාලගේ ඇමිනෝ ගීන් එකත් ගහලා ඊළඟට පොටෑස් එකත් ගැහුවට පස්සේ කැඩුවා කොහමද කවර 20ක් 25ක් විතර කැඩුවා. එකලා ඔයාලගේ කල්ලා ආයෙ ඔයාලගේ අර පොහොර එකක් තිබ්බ කිලෝ 20 ඒක දැම්මා. ඒක දැම්මනස් පස්සේ ඒ පොහොර එක සාමාන්‍ය හොඳයි. ඒ කියන්නේ මේ පැත්තේ අර ඒ කියන්නේ පොහොර එක يعني සාමාන්‍ය පොහොර එකට හොඳ අස්වැන්නක් තියෙනවා. කියන්නේ මල් එහෙම හොඳට අල්ලලා එනවා. ඒ කියන්නේ අර බෙද රෝගත් අඩුවේ මේ බෙහෙත් එකට. අත් වශයෙන් මම කියන්නේ අනිත් ගෝවි මහත්තුන්ට මේ මෙයාලගේ ඇමිනෝ පොටෑස් එක ගීන් එක ගහලා පළදාවක් වැඩි පළදාවක් ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ පුතා තමයි මේ වගාව බටුවා කරන මාස 6ක් විතර වගේ වෙලා ඉන්නේ. ඉතින් මේ කලින් මගේ පුතා මේ ගස් වලට එක එක ಜಾති බෙහෙත් වර්ග කම්පැනි වල බෙහෙත් වර්ග ගහව පේට් පොල් දැම්මා. ඒවට ලොකු අස්තනක් ලැබුණේ නැහැ. දැන් මේ මහත්තුරු දුතුරුන්න බෙහෙත් වර්ග පොහොර වර්ග ගහට පස්සේ මේ බලන්න ලොකුවට අස්තනක් මේ කලින් කැඩුවේ කවර 26 7ක් ඊට පස්සේ කවර 20 25ක් මේ බෙහෙත් වලින් හොඳට පළදාව ලැබුණා. ඉතින් මේ ඔය ලොකු ජයග්‍රහණයක් මම පුතා මේ බෙහෙත් වර්ග ගහලා කරන්නේ අපේ පවුල් දුප්පත් පවුලක්. ඉතින් අපි ගොඩ ගන්න එයා තමයි. ඉතින් මින් ඉදිරියට ගොවි මහතුට මම කියන්නේ මේ බෙහෙත් වර්ග ගහලා මේ වගේ මල් ලස්සනට මේ වගාවක් කරගන්න මේ ඒගොල්ලෝ උදව් කරන්න කියලා කිව්වා.